1505 වර්ෂයේ සිට 1948 නිදහස ලැබෙන තෙක් අප රට ආක්‍රමණය කර පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් නිසා අප රටට ලැබුණු වරප්‍රසාද බොහොමයක් පවතිනවා. ඉතින් අදටත් ජාතියක් විදියට අපේ රටට ඔවුන්ගේ ආක්‍රමණ නිසා ලැබුණු වටිනාකම් බොහොමයක් තියෙනවා. ඉතින් අද කතා කරන්න හිතුනේ ලන්දේසි ජාතිකයන් නිර්මාණය කර වටිනා නිර්මාණයක් ගැන. මේක ගොඩනැගිල්ලක් ලන්දේසි ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද ඉතා වටිනා ගොඩනැගිල්ලක්. පිහිටලා තියෙන මාතර නගරේ නෝපේ හන්දියේ. ගොඩනැගිල්ල දැක්ක ගමන් නොදන්නා නොදකපු අයෙක් නැති තරම්. මේ තමයි පැරණි ලන්දේසි වෙළඳ මධ්‍යස්ථානය. වටිනා ඉතිහාසයක් වගේම පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මය කියාපාමින් මේ ගොඩනැගිල්ල මාතර නගරයට ඉමහත් අභිමානයක් ගෙන දීලා මාතර නගරයේ පිහිටලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය වගේම ලන්දේසින් භාවිතා කළා වගේම වෙළඳාම් කටයුතු වලට මෙම ගොඩනැගිල්ල අදටත් යොදා ගන්නව දැක බලා ගන්න පුළුවන්. 1770 පරිදි පමණ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල ලන්දේසීන්ගේ වෙළඳාමේ දියුණුව මනාවට පෙන්눔 කරන හොඳම නිදසුනක්. ලංකාවේ විවිධ ප්‍රදේශවල ලන්දේසීන් විසින් තමන්ගේ වෙළඳාමේ පහසුව දෙසා මේ වගේ ගොඩනැගිලි ඉදිකර බවට සාක්ෂි අදටත් ලංකාව පුරාම දැක බලා ගන්න පුළුවන්. මේ ගොඩනැගිල්ල ඉංග්‍රීසි ටී අකුරේ හැඩයට නිර්මාණය කරලා තියෙනවා. ඉතා දැවැන්ත කුළුණු 76ක් මත අලංකාර ලන්දේසි ශෛලියට අනුව නිර්මාණය කරන ලද දැවැන්ත වහලයකින් මේ ගොඩනැගිල්ල සමන්විත වෙනවා. මේ කුළුණක් අඩි 11ක් පමණ ආසන්න උසකින් යුක්ත වන අතර ගොඩනැගිල්ලේ මාර්ගයේ පැත්තට වෙන්න දිග අඩි 200ක් වගේ වෙනවා. ගොඩනැගිල්ලේ පළල අඩි 30ක් පමණ වන අතර පිටිපස කොටසේ දිග අඩි 100කින් යුක්ත වෙනවා. ඒ වගේම පිටිපස කොටසේ පළල අඩි 30කින් පමණ යුක්ත වෙනවා. මෙම ගොඩනැගිල්ල වහලේ ඉතා උස්ව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ මෙහි සෙවිලි කරලා තියෙන්නේ මහනුවර යුගයේ මැටි ඔලු. මේ ඔලු නිසා ගොඩනැගිල්ලට ලැබිලා තියෙන ඉතා පෞරාණික පෙනුමක්. ඒ වගේම විශේෂිත කාරණයක නෙවෙයි මේ වහලේ තියෙන ලී රාමුව. ඒ වගේම මේ ලී රාමුව ඉතා විශ්මයගෙන දෙන තරම් නිර්මාණශීලී විදි කරලා තියෙනවා වගේම එහි තියෙන සමහර නිමයුම් ඉතා විශ්මයගෙන දෙන තරම් නිර්මාණශීලී විදි කරලා තියෙනවා. මේ ගොඩනැගිල්ලේ වහලේ මුදුනේ නිර්මාණය කරලා තියෙන විශේෂිත ලී කුළුණු තුන නිසා ගොඩනැගිල්ලට පිටතින් ලැබිලා තියෙන්නේ ඉතා ගැඹීර පෙනුමක්. ඒ වගේම මේ ගොඩනැගිලි බිමට අල්ලලා තියෙන්නේ මැටි වලින් සාදන ලද විශේෂිත මැටි පුවරු විශේෂයක්. දකුණේ තිබුණු විශාලතම පොදු වෙළඳපොළ විදිහට අතීතයේ මෙම ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ලන්දේසීන්ගෙන් වෙළඳාම් කිරීමට අවසර ලබාගත් දේශීය මෙන්ම විදේශීය වෙළඳුන් මෙම ස්ථානයේ වෙළඳාම් කර බව විශ්වාස කළ හැකියි. රෙදි පිලි, සුවඳ විලවුන්, ආභරණ, ඖෂධ, මද්යසාර, ඒ වගේම විදේශීය වෙළඳුන් ලංකාවෙන් සොයා ගන්නා ලද පුවක්, කුළුබඩු මෙන්ම වටිනා මැණික් ඇද්දල වැනි දේවල්ද වරයෙන් නැව්ගත කරන්නට කලින් මෙම ස්ථානයේ වෙළඳාම් කළ බව විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ වෙළඳාම කෙරෙහිම අරමුණ කරගත්ත ලන්දේසීන් මෙම ගොඩනැගිල්ල ඉතා ප්‍රතාපවත් අයුරින් ඉදි කරලා තියෙනවා වගේම ජල අවශ්‍යතාවය සපුරා ගන්න ලිඳක්ද මෙම ගොඩනැගිල්ලේ ආසන්නයේ ඉදි කරලා තියෙනවා. රූපරචනා බැලුවට පස්සේ ඒ තාක්ෂණය, ඒ ඉදිකිරීම මොනතරම් සුවිශේෂී ඉදිකිරීමක්ද කියලා අපි හැමෝටම හිතා ගන්න පුළුවන්. පසු කාලීන මෙම ගොඩනැගිල්ල භාවිතයෙන් ඉවත් වීමත් සමග විනාශ වෙන පටන් අරගෙන තියෙනවා. පසුව අතහැරලා දැමුණු මෙම ගොඩනැගිල්ලේ ගවින් පවා ලැබුම් ගන්නා ඉතා අතහැර දැමූ ස්ථානයක් බවට පත් වෙලා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පසුව මෙම ගොඩනැගිල්ලේ වටිනාකම තේරුම් ගත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1980 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙම ස්ථානයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරලා 1989 දී ප්‍රතිසංස්කරණය අවසන් කරලා තියෙනවා. මාතර පුරවරයට ආභරණයක් පරිද්දෙන් නූපේ හන්දියේ මෙම ගොඩනැගිල්ල අදටත් විවිධ ප්‍රතිසංස්කරණයන් වලට පත් වෙමින් වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට භාවිතා කරමින් අදටත් ඉතා විරාජමානව ඕලන්ද ජාතිකයන්ගේ ශක්තිය පෙන්වමින් ඉතා අලංකාර අයුරින් පවතිනවා.